හැල්මේ දුවන මේ ජීවිතය ඇතුලේ දුවල පැනල වැඩ කරන්න අපිට උදව් වෙන අපේ ශරීරය හොඳින්ද කියලා හොයලා බලන්න අපිට අමතක වෙලා නේද? ලෙඩ වෙනකල්ම ඉන්නේ නැතිව එයාට පුංචි සාත්තුවක් දීලා එන්න තමයි අද අපි දෙන්නම යන්න හදන්නේ. ඇඟට වගේම හිතටත් සුවයක් දැනෙන හරි ලස්සන තැනක් එතන. උතෙන්ම කොළ කැඳ එකක් එහෙමත් බීලා ඩිටොක්ස් වෝටර් එකකුත් හදාගෙන අපි දැන් යන්කෝ එහෙනම්. මම මේ කියන තරම්ම ඒ තැන ලස්සනයිද බලන්න. නිල් පාට අහසයි කොළ පාට ගස්කලුයි කියන්නේ මට නම් දිව හොසුවක්. මෙතනට ගිහින් එක්සර්සයිස් නොකිරුවත් මුළු ශරීරයම සුවපත් වෙනවා කියලයි මට නම් දැනෙන්නේ. හස්බන්ඩ්ගේ මගේ ඉස්කෝල දෙක මැද්දේ තමයි මේ ජොගින් පාත් එක තියෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේදී නම් මේ පාක් එක මෙතන තිබුණාද කියලා මට හරියටම මතක නෑ. මගේ හස්බන්ඩ් ඉස්කෝලේ යන කාලේ ගොඩක් ස්පෝර්ට්ස් කරපු කෙනෙක්. ඉතින් එයා ෆිට්නස් ගැන ගොඩක් සැලකිලිමත්. මමත් එක්සර්සයිස් කරන්න ගොඩක් ආසයි. හැබැයි මම නම් මේ පාක් එකට යන්නේ මගේ ඇඟට වඩා හිතට බෙහෙත් අරගෙන එන්නයි. මම ටිකක් කෙට්ටු කෙනෙක්නේ. ඉතින් පහුගිය කාලේ ටිකක් මහත් වෙන්න කියලා හිතාගෙන කෑම කන එක මං ගොඩක් වැඩි කළා. අන්තිමේදී ලිමිට් එකක් නැතිව පැණි රස කෑමවලට එහෙම මම ගොඩක් ඇඩික්ට් වුණා. ඒකෙන් අන්තිමට මගේ ඇඟෙන් මම මහත් වෙනවා වෙනුවට මගේ බඩ එන්න පටන් ගත්තා. ඉතින් කොච්චර කෙට්ටු වුණත් මහත් වෙන්න කියලා හිතාගෙන මං කරා වගේ මෝඩ වැඩ නම් ඔයාලා නම් කරන්න එපා. දැන් මම මේ මෝඩ වැඩ නවත්තලා ආයෙත් මගේ සාමාන්‍ය ආහාර රටාවට හුරු වෙලා ඉන්නේ. ඉතින් මගේ බඩ අඩු කරගන්න පුංචි එක්සර්සයිස් ටිකක් හස්බන්ඩ් මට දැන් මේ පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. මේ බලන්නකෝ මෙයා මට විහිළු කරන හැටි. මෙයා මට කරලා පෙන්නනවා මං දුවන විදිහ. නිකන් දුවන්නේ කොහොමද දන්නව අර ෆයර් ටොප් කැරිබන් එකේ ඉන්න ජැක්සන් අර හැමදාටම ඉන්න ඇවිත් නැති මේ කිටි ජීවිතයේ ඇතුලේ අපේ ආදරණීයන් එක්ක එකට කාලය ගත කරන්න වෙලාව අපි කොහොම හරි හොයා ගන්නම ඕනේ. මොකද ලස්සන බැඳීම් ගොඩනැගෙන්න ගෙදරක් ඇතුලේ නිහඬව ඇවිලෙන පුංචි ගිනි පුපුරු මහා ගින්නක් නොවි පත්තු වෙන ඉක්මනින්ම නිවිලා යන්න පවුල ඇතුලේ එකිනෙකත් එක්ක අපි කරන මේ පුංචි සාකච්ඡා අපේ ජීවිත ඇතුලේ තියෙන්නම ඕනේ. අද සමාජය ගොඩක් නරක පැත්තට යන ස්වභාවයක්නේ දකින්න තියෙන්නේ. අපි ගත කරපු ළමා කාලය නෙමෙයි අද පොඩි අයට තියෙන්නේ. හැමදේම ගොඩක් වෙනස් වෙලා. පොඩි දරුවෙක් නරක වෙනකන් ඉඳලා එයාට දොස් පවරනවට වඩා මුලින් ඉඳන් එයාලා වෙනුවෙන් කාලය ටිකක් වෙන් කරලා හරි මඟ පෙන්වීමක් එයාලට දුන්නොත් දවසක ඒවයි ප්‍රතිලාභ දෙමාපියන්ටමයි. මොකද ඒ අය නිකරුණේ නාස්ති වුණාට පස්සේ ඒ අම්මට තාත්තට කවදාවත්ම සැනසීමක් දෙන්නේ නෑනේ. ඉතින් පවුල ඇතුලේ හැමෝම එකට එකතු වෙලා හැමෝගෙම දවසේ විස්තර කතා කරන්න පුංචිම හරි වෙලාවක් වෙන් කරගන්න එක ගොඩක් වැදගත් කියලයි මට නම් හිතෙන්නේ. අපි එකිනෙකාට ඒ දේ අපේ පවුල ඇතුලේ කරන්න පුළුවන් නම් අද අපි මේ දකින නිවුස් වලින් අහන මේ භයානක සමාජය යම් තාක් දුරකට හරි හොඳ පැත්තට ගන්න අපිට පුළුවන් වේවි. එහෙම නේද? ඔන්න දැන් අපි ගෙදර ආවා. Do you want? Sit down. Come, sit down. Good boy. You want some biscuits? ඔන්න ඉතින් අපේ බ්‍රූනෝගේ කෝලන් ටිකකුත් බලන්නකෝ ඔයාලා. Where is your bowl? Bowl? මෙයා පුංචි කාලේ ඉඳන්ම අපි මේ විදියට මෙයාව පුරුදු කරපු නිසා මෙයාට ගොඩක් අපි කතා කරන වචන තේරෙනවා. මගේ වගාවෙන්ම කඩාගත්තු වස විස නැති යකඩ බහුල නිවිති වලට බිත්තර ටිකක් එහෙම දාලා රස සැන්ඩ්විච් එකක් හදාගෙන උදේ කෑමට අරගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ දවල් කෑම හදාගන්නයි. ඔයාලගේ කාර්යබහුල ජීවිතය ඇතුලේ හැමදාම මේ වගේ හෙල්දි කෑම බීම ඔයාලට ගන්න අපහසු ඇති. ඒත් අඩු ගානේ සතියට එක දවසක් හරි අපි අපේ ශරීරය ගැනත් හිතලා කෑම බීම ගන්න එක ගොඩක් වටිනව නේද? අධික සීනි, අධික ලුණු, අධික තෙල් කිසිම ව්‍යායාමයක් නැතිව වැරදි ආහාර රටාවල් වලට පුරුදු වෙන එක අපි නොදැනුවත්වම ලෙඩවලට අතවැනීමක් නේද?
මුළු අවුරුද්දම අවිවේකීව වෙහෙසිලා සල්ලි හම්බ කරත් වැඩක් නෑ නේද? අවසානයේදී අපි ලෙඩ වෙලා නම්. අපේ අධික කාර්යබහුලත්වය නිසා, ක්ෂණික ආහාර රටා නිසා අපිටත් නොදැනීම අක්‍රිය වෙන, අඩපණ වෙන අපේ ශරීරයේ අවයව හැම එකක්ම අපිට දවසක සල්ලි වලට ගන්න බෑ නේද? ඉතින් ඉදිරි ජීවිතය වෙනුවෙන් සල්ලි හොයන්න මහන්සි වෙනවා වගේම අද දවස තුළ ඔයාගේ ශරීරය හොඳින්ද කියලා හොයලා බලන්නත් අමතක කරන්න එපා.